ඔන්න ළමයි බලන්න මායා බන්දර මතක් වෙනව නේද? ස්පෙල් බයින්ඩර්ස්. කොහේ යන්නද ජර්සි පෙරවගෙන? මේක වින්ටර් එක නෙමෙයි. ඕටම් එකට ගොඩක් සීතලයි නේ. මේ ඕටම් නේ ගොඩක් සීතලයි. හෙලෝ ළමයි ඔයාලට කොහමද? ඔන්න ඉතින් අදත් හරිම ලස්සන වීඩියෝ එකක් තමයි අපි අරගෙන ආවේ. ඉතින් එන්නකො මේ කොහෙද යන්නේ කියලා බලන්න. හායි. ආක බලන්න බෑ වාහනේ යන්නේ. අම්මේ. ලයිසන් අරන්. අන්න පේනවා. තියන්නේ යන්න තියෙනවා. yes තියෙනවා. අර තියෙන ළමයි පන්සල වලට පේනවද? පේන එක. ඒක තමයි අද අපි යන්නේ. යන්න පේනවා ටෙම්පල් එක. චයිනා මේක අපි ආවේ. ඉතින් මේ තමයි මේ පන්සලට ඇතුළෙන් තියෙන එන්ට්‍රන්ස් එක. මාරම ලස්සනයි මේ වෙලාවේ. අද චුට්ටක් වැහිබර ගතියකුත් නිසා ඒක අමුතුම ලස්සනක්. ඉතින් අපි තුන්දෙනාම මාර එක්සයිටඩ් මේ වෙලාවේ. මොකද ඉතින් අපි ආපු දවස් ඉඳන් යන්න හිතාගෙන හිටියට යන්න බැරි වුණානේ. ඉතින් උන් අද තමයි ආවේ. ඉතින් බලමුකෝ අපේ පන්සල කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ පන්සල තායිවාන් පන්සලක්. මේක හදලා ඕපන් කරලා තියෙන්නේ 1995. මේ ටෙම්පල් එක තමයි මෙහි මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේම තියෙන ආසියාතික කට්ටියගේ තියෙන ලොකුම ටෙම්පල් එක. මේ ටෙම්පල් එක වගේ තව 120ක් විතර මුළු ලෝකෙම තියෙනවලු මේ බ්‍රාන්චස් වගේ. ඉතින් මාරම ලස්සනයි මේ පන්සල. අර එක හදලා තියෙන කන්දක්ම පාමුල නිසා ඒක මාරම ලස්සනයි. ඉතින් මේ පන්සලේ දැන් අපි තේරවාදීනේ. ඉතින් මේක මහායාන විදියට යන පන්සලක්. ඉතින් මේ එයාලා අර වඳින විදිහ එහෙම ගොඩක් වෙනස්. ඉතින් අපි වඳින විදියට නෙමෙයි එයාලා වඳින්න කරන්නේ. ගොඩාක් දැන් ආසියාතික කට්ටිය ගොඩාක් එනවා මේ පන්සල බලන්න. අද ඉතින් අපිත් එක්ක පන්සල් යන්න ආවේ මේ අපේ යාළුවෝ කට්ටියක්. ඉතින් එයාලගේ බබාලා දෙන්නයි අපේ බබයි හරිම එකතුයි. ඉතින් අපි කට්ටිය තමයි පන්සල් යන්න ආවේ. ඉතින් අපි ඔක්කොමලා යන්න ඕනි කී ඉඳලා ඉතින් කොහොම හරි අද දවසක් වෙන් කරගෙන ආවා පන්සල බලන්න. ඉතින් මේක චුට්ටක් අර කඳු අර මං කියවනේ කන්දක් පාමුල තියෙන කියලා. ඒ නිසා ඉතින් ටිකක් නගින්න තියෙනවා බහින්න තියෙනවා. මේ මාරම ලස්සනයි. ඉතින් එන්නකෝ අපි කොච්චර ලස්සනයිද කියලා බලමුකෝ පන්සල. ඉතින් මේ පන්සල ඇතුලේ කියන්නේ ඇතුළට අපි යනකොට අපිට ෆෝන් අරන් යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න බෑ. ඒක මේ එපා කියලා යාලා මේ හැමතැනම වගේම බෝඩ් ගහලා තියෙනවා. ඒ නිසා ඉතින් අපිට ඔයාලට ඇත්තට මේ ඇතුලේ තියෙන ලස්සන පෙන්වන්න විදියක් නෑ. ඇතුළ මාරම ලස්සනක් තියෙන්නේ. මොකද යාලා හැමතැනම බුදුහාමුදුරුවන්ගේ රූපම තමා තියෙන්නේ. හැම තැනම තියෙනවා. ඉතින් එයාලා ඒ වඳිනකොට වුණත් හතර පැත්තටම වඳිනවා. ඉතින් අපි එහෙම වඳින්නේ නෑනේ හතර පැත්තටම. එයාලා හතර පැත්තටම වඳිනවා. හඳුන් කූරු තියාගෙන තමයි එයාලා වඳින්නේ. එයාලා පහන් පත්තු කරන්නේ නැහැ. හඳුන් කූරු තමයි පත්තු කරන්නේ. ඉතින් එයාලා හඳුන් කූරු පත්තු කරලා හතර පැත්තටම වැඳලා තමයි එළියට එන්නේ. ඉතින් අපිට ඔයාලට ඇතුළේ ඇත්තටම පෙන්වන්න විදියක් නෑ මේ වෙලාවේ. ගෝණි බිල්ලා වගේ පේනවා ඇති හොර එකට ඒක.
පුතේ අල්ලන්න නැතුව බලන්න. අපිට කරන්න පුළුවන් නේ. Be careful. මක්කයි ඔය කරන්නේ ඈ ගලක් හිටව ගන්න තීරෙන්නේ. Coba. Nah, alasan. Hai මේ ලොරියා ඈ මේ ලොරියා මෙදී මේ තියෙන්නේ මේ පැත්ත හැරෙන්න. ඔන්න ළමයි බලන්න මායා බන්ධන මතක් වෙනවා නේද? ස්පෙල් බයින්ඩර්ස්. මේකත් ඇතුලේ බෑනේ ෆොටෝ. අපි මේ යන මෙතන මේ චූටි පාරේ එයාලා ලස්සනට දෙපැත්ත ඩෙකොරේට් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි හැම තැනම දෙපැත්තේ බෝඩ්ස් ගහලා තියෙනවා ස්නේක්ස්ලා ඉන්න පුළුවන් කියලා. ඉතින් පරිස්සමෙන් තමයි බලාගෙන යන්න ඕන. අනිත් එක ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතින් විසකුරු සර්පය ඕන තරම් ඉන්න රටක්නේ. ඉතින් ඉන්න පුළුවන්. අපි එහිමිනම් දැන් ගොඩාක් බය වෙලා තමයි යන්නේ. කෑව ගාලා කෑ ගහන්නේ. අපි හැරලා දුවා. යන්නේ අම්මල යන්නේ දුරේ අම්මා ඉන්නකොට ඉන්නේ නැහැ සල්පේ ළඟට ඉන්න බෑ පැත්ත බලාට ඉන්න බෑ මේ බලන්නකෝ වතුර පාර මේ හොර ගොඩයි මේ පේන්නේ නැද්ද වතුර හරි ඉස්සල
තාත්තයි. අලි බබාලා වඩාගෙන. හරියට තමයි ගන්න. පිටි අපි දෙන්නවා. බලන්න ළමයි ලස්සන මේකේ. ලස්සන ස්නේක්ස් ඉන්නවා. ඉන්නවා? මේක නම් මේක අද ඉවර කරන්න බෑ කියොත් එහෙම. වැස්ස කාලේට සුපිරියට ඇති. ඉතින් කජ්ජක් කකා නැවදිනවා. ඉගෙනුණා? ඈ? අම්මාගේ කෙටි යා යුතු මගේ දොරයි පුතේ ආයි යන්. ඈ? දැන් අවුවේ යන්නද? මෙච්චර හැවනේ ආව දැන් අවුවේ යන්නද? අම්මෝ. ආ? ඌලඟ නම් තියෙනවා. තමයි පේන්නේ අතට. මේ මෙතෙන්ට එන්න පොඩ්ඩක්. මෙතෙන්ට එන්න නංගි. අපි ආවා හෝටල් තැන්නේ. තාකේ හොලවන්න යන්න. ඔයාලත් ඉතින් පන්සල් ගියාම ගාන්ටාරි ගහනවනේ. ඉතින් ඔන්න අපිත් මේ පන්සලට ඇවිල්ලා එක් කරන්න තමයි හදන්නේ. මේක ඉතින් අර අපේ සාමාන්‍ය පන්සල් වල දකින්න තරම් චූටි නෑ. මේක ගොඩාක් ලොකුයි. ඒ වගේම ගහන්නත් ටිකක් අමාරුයි. ඉතින් අපි try කරලා බලමු පුළුවන්ද කියලා. බලමු ඉතින් ඒක සද්ද නම් එන්නේ නෑ මං හිතන්නේ මං ගහන විදියට. බලමු ඉතින්. රෙවන්නේ. බලන්න බලන්න. ඈ? ඔකට ඕන් ගාලා ගහන්න දින්. කයි දෙකයි තුනයි ගන්න. නෑ ගැහුව කට්ටිය. ඔව් අන්න කියන්නේ. තා අදි. සද්දෙමදි. ඒ නක්කි. පස්සට එනවා. ඒක ගන්ටාරටවත් ඇහෙන්නේ නැහැ පුතේ. අපෝ ඔන්න ගහන්න යන්නේ හොඳ. අර බෑ. යේ. බැල්කනි කියන්නේ අර එහා පැත්තේ විතර බල්ල ජලා කරන ගඳ. මෙන්න ළමයි ඔස්ට්‍රේලියාවේ බෝගස්. මෙතනින් තමයි පන්සලට හරි විදියට ඇතුළු වෙන තියෙන එන්ට්‍රන්ස් එක. අපි ඉතින් අර වාහනේ පාක් කරලා එතන ළඟින්ම ගියපු නිසා ඉතින් අපි අනිත් පැත්තෙන් තමයි ආවේ. මෙතන පාර්ලිමේන්තුවේ එහා පැත්තේ තියෙන මේ පන්සලේ තියෙන ඉන්ස්ටිටියුට් එක. ඉතින් ඒක ඇතුළටත් අපිට යන්න පුළුවන්. මෙතනත් මාරම ලස්සනයි. මෙතන ඉතින් ගොඩාක් අය අතන විදිහට ෆොටෝස් ගහනවා. ඉතින් අපිත් ඒ විදිහට ෆොටෝස් ටිකක් ගැහුවා. මාර ලස්සනයි. අර එතන එන්ට්‍රන්ස් එක පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඉතින් ඔහොම තමයි අද අපි පන්සලේ හිටියේ. අපි ඉතින් ඕක යටින් එහෙම මෙහෙ යනවනේ හැමදාම. බලන්න ලස්සනයි. ඔය මේ වීඩියෝ කරනවද?
ඇත්තරම මම මේ කියාවේ අපි මේ පන්සල පහු කරගෙන ඕන තරම් එහාට මෙහාට ගිහින් තිනවා මේ පාරේ. ඉතින් ඒක දවසකවත් පන්සලට අපි ආවේ නෑ. ඉතින් මං ඒකට ඔය කී බණින්නේ අපි එක්කන් ආවේ නැහැයි කියලා පන්සල බලන්න. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් ලස්සන දවසක වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.